සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න අදත් ලස්සන වටිනා පැකේජ් එකක් තියෙනවා ඔයාලට. ඔන්න බලන්න අඩියක් විතර උස ප්ලාන්ට් එකක් පර්පල් ඇනොක්. ඔන්න බලන්න ලස්සන පිපීගෙන එන මලක්. මේක හෙට අනිද්දෙනකොට දිගෑරෙන්න පුළුවන්. ඔන්න අඩියක් විතර උස ලොකුම ලොකු ප්ලාන්ට් එකක් වෙනවනේ. කට් මුල් එහෙම උඩ තියෙන්නේ. ඔන්න 176 පැකේජ් එකට මේ ප්ලාන්ට් එක පර්පල් ඇනොක් මේ මලත් එක්ක මේ මවුෂාකේ මේ විදිහටම දෙනවා. ඊට පස්සේ ඔන්න තියෙනවා සක්සස් රෙඩ් වර්ගයේ ප්ලාන්ට් එකක් අඟල් 6කට වැඩිය උස. ඔන්න බලන්න සක්සස් රෙඩ් මෙන්න ලස්සනම ලස්සන ඩබල් පෙඩල්. එතකොට මල් ගොඩක් පිපෙන වර්ගයක් පේනව නේද? මේ ඔක්කොම සක්සස් රෙඩ් තමයි. ඔන්න යාළුවනේ එහෙනම් 176 පැකේජ් එකට මේ සක්සස් රෙඩ් මල් ආසන්න ප්ලාන්ට් එකක් දෙනවා. ඔන්න ලස්සන තියෙනවා සීඩ් ප්ලාන්ට් එකක්. ඔන්න බ්‍රවුන් ෂීඩ්. ඔන්න බලන්න මෙන්න මේ වර්ගයේ බ්‍රවුන් ෂීඩ්. ගිය ගමනත් පැකේජස් කීපයක්ම දුන්නා ෂීඩ් වර්ග වලින්. ඒව ඔක්කොම අපේ යාළුවෝ මිලදී ගත්තා. ඔන්න ඒ වර්ගයේ මෙන්න මේ ටිකක් ලොකු ප්ලාන්ට් එකක් අඟල් 6ක් උස. ඔන්න තව තියෙනවා මෙන්න රේන්බෝ පුංචි උනාට කට්මුල් උඩ තියෙන්නේ. ඔයාලට පැහැදිලි ඇති. ඔන්න ඒකත් අඟල් 5කට වැඩි උස ප්ලාන්ට් එකක්. ඔන්න බලන්න රේන්බෝ අදහසක් ගන්න. අලුතෙන්ම එකතු වෙන පිරිස ඉන්නවා නම් මල් ගොඩක් පිපෙන වර්ගයක්. මම ඔයාලට කලින් කියලා තිනවා රේන්බෝ කියන්නේ මේ ඔයාලට පේනවා මේ මලේ තියෙන සියලුම රේඛා දේදුන්නේ පාට හතම වැටෙනවා. මොකද මම මේ ආකාරයේ මලක් දැකලා තියෙනවා අවුරුදු ගණනාවකට උඩදී. එහෙම මලක් එදා මෙදා තුර මම අද වෙනතුරාවට හැබැයි දැක්කේ නැහැ. ඒක හරිම දුර්ලභ අවස්ථාවක්. හැබැයි මට ඒක දැක ගන්න ලැබුණා. ඔන්න රේන්බෝ. එතකොට යාළුවනේ අපේ 170 පැකේජ් එකට මේ ලොකුම ලොකු අඩියක් උස මෙන්න ඇනොක් පර්පල් ඇනොක් ප්ලාන්ට් එකයි සක්සස් රෙඩ් ප්ලාන්ට් එකයි ඔන්න ෂීඩ් බ්‍රවුන් ප්ලාන්ට් එකයි එතකොට රේන්බෝ ප්ලාන්ට් එකයි වර්ග 4යි වර්ග 4ම 2700යි. ඔන්න යාළුවනේ 177 පැකේජ් එකට තියෙනවා. ඔන්න ගොඩක් අය ආස කරන ගොඩක් අය ඉල්ලන මෙන්න මේ වර්ගය. ඔයාලට පේනවනේ මේක තමයි කොරකාවා කොරාකෝ කියලා කියනවා. පේනවනේ මල් පිරිච්ච ශාකයක්. පරණුවත් මේ මල් ගොඩක් තියෙන ඔයාලට පේනෙම ඇති. කොරකාවා කොරාකෝ ඔය නම් දෙකින්ම හඳුන්වනවා. මේ බලන්න ගහේ මුල තවත් පොහොට්ටුත් වෙනවා. ඒ කියන්නේ මල් පිරෙන වර්ගයක් කොලයක් ගානේ මල් වෙන වර්ගයක්. එතකොට ඒ වර්ගයේ ගොඩක් අය ඉල්ලපුවා හිටියා. ඔන්න තියෙන වෙලාවට ලබලා දෙනවා. ඔන්න එහෙනම් මේ පේනවනේ කොරකා වර්ගයේ ලස්සන මල් දෙකක් එක්ක 177 පැකේජ් එකට මේ ප්ලාන්ට් එක මේ විදිහටම දෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න තවත් වෙනස්ම වර්ගයක්. ඔයාලා ෂේරා වයිට් දන්නවනේ. ෂේරා වයිට් කියන්නේ සුදු පාට මලක්. මේක ෂේරා නෙමෙයි ෂේරාඩ් ඩී අකුර එන වගට. එතකොට ඩී අකුර අගට ආවට මේක ඕෆ් වයිට්. ඒ කියන්නේ ඇද්දල පාට පිපෙන්නේ මේ මල. ක්‍රීම් පාටට හුරුයි. සුදු නෙමෙයි ෂේරා වයිට් එක සුදුයි. මේක ෂෙරාඩ් වයිට්. ෂෙරාඩ් වයිට්. ඔන්න වෙනස හඳුන ගන්න. ඔන්න ෂෙරාඩ් වයිට් මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මලක් ආපු ප්ලාන්ට් එක. අනිවාර්යයෙන්ම මේ දැල්ලෙන් ඒ කියන්නේ මලක් එනවා. මල් ආපු ප්ලාන්ට් එකක් හින්දා ඔන්න මේ ප්ලාන්ට් එකත් 177ට මේ විදිහටම දෙනවා. නැවත තියෙනවා මිලියන් රෙඩ් වර්ගයේ. ඔන්න පහුගිය දවස්වල ගොඩක් අය ඇහැව්වා මිලියන් රෙඩ් වර්ගයේ ප්ලාන්ට්ස්. ඔන්න මල් ආසන්න මේ පුංචි කාලේම මල් වෙන වර්ග. රතු පාට මල් රවුම් මල් ගොඩක් පිපෙන වර්ගය මිලියන් රෙඩ්. ඔන්න මේ ප්ලාන්ට් එක අඟල් 7ක් විතර උස එකක්. මල් ආසන්න පැලයක්. ඔන්න 174 තව තියෙනවා. මෙන්න මේ ෂීඩ් වර්ගයේ අඟල් 7ක් විතර උස ප්ලාන්ට් එකක් මේකත්. මෙන්න මේ වර්ගය බලන්න අමුතුම ආකාරයට ගොට්ටක් වගේ මේ පේනවනේ මේ ඔක්කොම ඒ ගොට්ටක්කාරයට එකම ආකාරයට එකම හැඩතලයකට පිපෙන මල්. ඔන්න මේ වර්ගයේ ෂීඩ් ඔන්න
මේ ප්ලාන්ට් එකක් දෙනවා. එතකොට 177 පැකේජ් එකට වර්ග 4යි. ඔන්න යාළුවනේ මට පොඩක් කියන්න ඕනේ. සමහර යාළුවෝ මට කියනවා පැකේජස් ෂීඩ් ප්ලාන්ට් මිලදී ගත්ත සමහර අය ඉල්ලුම් කරා නම් ලියලා එවන්න කියලා. ඉතින් කියන්න ඕනේ ෂීඩ් වර්ග වලට නම් නැහැ. නමුත් ෂීඩ් වර්ග වලට සමහර ලස්සන වර්ග වලට නම් දාපු ඒවත් තියෙනවා. ඉතින් සමහර ෂීඩ් වර්ග වලට ඉදිරියේදී ඔබ නොහිතන ආකාරයේ ලස්සන නමක් වැටෙන්නත් පුළුවන්. එතකොට ඒ නමින් හඳුන්ව ගන්න. දැනට මේ වර්ග වලට අපි අංක යොදලා තමයි ඔයාලට දෙන්නේ. එතකොට 177 පැකේජ් එක වර්ග 4යි ලස්සන කොරකාවා ලස්සන ෂෙරාඩ් ඔන්න වයිට් මල් ආසන නෙමෙයි අතර මේක මල් පීදුරු ප්ලාන්ට් එකක්. එතකොට මව් ශාකයක් ඔන්න මිලියන් රෙඩ් ප්ලාන්ට් එකයි මල් ආසන්න ඔන්න ලස්සන ෂීඩ් ප්ලාන්ට් එකක් තියෙනවා. මෙන්න මේ වර්ගය ඔන්න එහෙනම් 177ටත් වර්ග 4කින් 2900යි. එහෙනම් 077යි 244යි 86 84 WhatsApp normal දුරකථන අංකයට කතා කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.